YouTube channel. මේ අපේ පළවෙනි YouTube vlog එක. ඉතින් අපිත් එක්ක පළවෙනියටම එකතු වෙන ඔයාලා හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා. මේ අපේ පළවෙනි vlog එක වුණාට අපි දෙන්න ගොඩක් කල් ඉඳන් ආසාවෙන් බලන් හිටපු හීනයක් තමයි අපේම YouTube channel එකක් පටන් ගන්න එක. අපි ඒ නිසා කොච්චර බිසි වුණත් මේ ජීවිතේ අපිට පුළුවන් හැම වෙලේම වීඩියෝ එකක් ගන්න අමතක කළේ නෑ. ඒ ඔයාලා වෙනුවෙන් අපේ ජීවිතේ ගත කරපු ලස්සන දවස් අරගෙන ඉන්න. ඒ වගේම අපිටත් ඒ දේවල් ලස්සන මතක සටහනක් විදිහට ජීවිත කාලයටම තියාගන්න පුළුවන් නිසා මේ තවත් ලස්සන දවසක්. ඉතින් අපි විශ්වාස කරනවා අපේ ජීවිතෙන් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයාලට සතුටක් ලැබෙනවා නම් ඒ දේ තමයි අපිට වටින්නේ. ඉතින් වැඩි කතා ඕන නැහැ. අපිත් එක්කම බලමු අපි මේ දවස ගත කරපු විදිහ. ඔයාලා දන්නවනේ දැනටමත් අපි කොහෙද යන්නේ කියලා. ඒ තමයි සීතල නුවරඑළිය. අපි මේ නුවරඑළිය ගියේ කොවිඩ් පැනඩමික් එක අන්තිමටම ආපු කාලේ. ඉතින් මම නම් නුවරඑළිය ගියපු පළවෙනි වතාව. මට නම් දැනුනේ අපි වෙනම ලෝකයකට ගියා වගේ. අපි මුලින්ම ගියේ අබේවල ෆාම් එක බලන්න. ඒත් කොවිඩ් නිසා ඇතුළට යන්න නම් පර්මිෂන් හම්බුනේ නැහැ. මේ සීතල පරිසරයයි කොළ පාටින් ඉසෙන වටපිටාවයි නිල් පාට අහසයි දැක්කම මට නම් හිතට දැනුණ දේ කියා ගන්න බැරි තරම්. මං පොඩි කාලේ ඉඳලා ආසයි කාර් එකෙන් ඔළුව එළියට දාගෙන යන්න. මට දැනෙන්නේ මං පියාඹනවා වගේ. හුලඟ ඇගේ වදේට දැනෙන සනීපේ කියලා නිම කරන්න බෑ. ඒත් අපේ අම්මා නම් ඒ දෙයට කැමතිම නැහැ. ඇත්තටම ඒ දේ හරිම අනාරක්ෂිතයි තමයි. ඒත් මගේ හස්බන්ඩ් නම් මට මේ වගේ පොඩි පිස්සු වැඩවලට ඉඩ දීලා තියෙන්නේ. මං දන්නවා ඒ වුණත් එයා හරිම අවධානයෙන් මං ගැන ඉන්නේ කියලා. මේ වගේ ලස්සන මොහොතක් විඳින වෙලාවේ හස්බන්ඩ් මගේ ළඟින් ඉන්න එක ගැන හිතට දැනුනේ කියා ගන්න බැරි සතුටක්. මේ වගේ ලස්සන මොහොතවල් විඳින හැම වෙලේම මගේ ෆැමිලි එකේ අය, හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ අය, මගේ ජීවිතේ ආදරය කරන හැමෝම මට මතක් වෙනවා. මට හිතෙන්නේ ඒ හැම මොහොතක්ම මාත් එක්ක විඳින්න ඒ අය මගේ ළඟින් ඉන්නවා නම් කියලා. ඒත් මොනා කරන්නද? ජීවිතේ හැටි ඔහොම තමයි. අපි මොන තරම් මාස වුණත් අපිට ඕනි විදිහටම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එයාලා මෙතන නැති වුණත් මගේ හදවතේ මං යන හැම තැනම එයාලව මං එක්කන් යනවා. පොඩ්ඩක් කට්ටේ එහාට මෙහාට වෙන කාලේ ඉඳලා අපි අපිට කැමති විදිහට මේ මොහොත වින්දා. දැක්කනේ තව පොඩ්ඩෙන් මගේ ඔළුව නම් ඉවරයි. හස්බන්ඩ් හිටියේ නැත්තම්. අමතක වුණානේ මේ තමයි වික්ටෝරියා පාක් එක. අපි හදිසියෙම තමයි මෙහෙට ආවේ. ඊට පස්සේ අපි ගියා ක්‍රෙකරි ලේක් එක බලන්න. හස්බන්ඩ් උමායි දෙන්නම මීට කලින් හංස බෝට්ටු පැදලා නැති නිසා අපි හිතුවා හංස බෝට්ටු පදින්න. මගේ හිත නම් පුදුමාකාර සතුටකින් පිරලා තිබ්බේ. හැබැයි වැඩි දඟලන්න ගියේ නැහැ. ලේක් එකට වැටුණොත් කියලා පොඩි බයක් හිතුණා. මට බෝට් එකක් දකින හැම වෙලේම මතක් වෙන්නේ අපි අර පොඩි කාලේ කියන සෝං එකක් තියෙන රෝ රෝ රොය බෝට්. අන්න ඒක තමයි. ඒකත් චුට්ටක් කියලා බැලුවා. මං ඔය හස්බන්ඩ් කියන්නේ මොන හරි ඇක්ෂන් එකක් දාන්න කියලා. බලන්නකො මං කලබලයට ඇක්ෂන් එක දාන්න කියලා දීලා තියෙන විදිහ මටම හිනා ඒ දේ දකිද්දි. හැබැයි මේ බෝට් රයිඩ් එක නම් මාර ෆන්. මම හිතුවා මේ වෙලාවේ ඔයාලට තවත් දෙයක් මතක් කරන්න. අපි කියපු තවත් ලස්සන තැන් කීපයක අපි ෆොටෝස් ගත්තා. මොකද අපිට වීඩියෝ කරන්න අපේ ෆෝන් වල බැටරි ලෝ වෙලා තිබ්බේ. ඉතින් අපි ෆොටෝස් ගන්න නම් අමතක කරේ නැහැ. ඉතින් අපේ ෆොටෝස් වල එකතුවක් මේ වීඩියෝ එකේ අන්තිමට වීඩියෝ එකක් විදිහට දාලා ඇති.
ඉතින් වීඩියෝ එක අන්තිමට ඒකත් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඊට පස්සේ අපි දෙන්නටම ඕනේ වුණා මේ ජෙට්ස්කි රයිඩ් එක යන්න. ඒක දැක්කම නම් ටිකක් බයත් හිතුණා. හැබැයි මාර ත්‍රිලිං එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා ඒ රයිඩත් එක්ක. මේ වැඩ කෑලි දාන්න බැරි වුණත් පස්සේ ට්‍රිප් එකක මමත් ජෙට්ස්කි එකක තනියම පැද්දා. ඇත්තටම ඒක හරිම ෆන්. පොඩ්ඩක්වත් බය හිතෙන්නේ නෑ. සේෆ් රයිඩ් එකක්. ඒක ඔයාලා ට්‍රේලර් එකේ දකින්නත් ඇති. ඔයාලත් කවදා හරි මේ එක්ස්පීරියන්ස් එක ගන්නම ඕන. හැබැයි අපිට නම් මේ වගේ වැඩ කෑලි දාන්න බැරි වෙයි. ඒක එහෙම දාන එකත් සේෆ් නැහැ. මොකද මෙයාලා හැමෝම හොඳට පුරුදු පුහුණු වෙලා තමයි මේ දේවල් කරන්නේ. එයාලට ලයිසන් එකකුයි එක්ස්පීරියන්ස් එකකුයි දෙකම තියෙනවා. තව දෙයක් මට ඕන වුණා ආපහු මේ ජෙට්ස්කි එක එනකොට හස්බන්ඩ්ට බායි කියන්න. මං නම් හිතුවේ මට ඒක කරගන්න බැරි වෙයි කියලා. මොකද මේක හරිම හයි ස්පීඩ් තමයි ආවේ. ඒත් මං ඒක කරා. මට හරිම සතුටක් දැනුනේ. අපිට රයිඩ් කරන්න පුළුවන් වුණත් ඒ වැඩ කෑලි දාන එක නම් එච්චර හොඳ නැහැ. අපේ අම්මා හිටියේ නම් අපි දෙන්නට කීයටවත් මේ ගමනේ යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම ට්‍රිප් එක ගිහිල්ලා එනකන් නම් මේ දේ ගැන කිව්වෙවත් නැහැ. එහෙන් ආවට පස්සේ නම් ටිකක් බැනුම් නැහුවා. ඒ ඉතින් අපිට ආදරේටනේ. හැබැයි මමයි හස්බන්ඩුයි හැම වෙලේම දෙයක් කරන්න කලින් හොඳට හොයලා බලනවා. මොකද අපි දෙන්නම කැමති නෑ අපේ ජීවිතේ අනතුරේ දාගෙන රිස්ක් එකක් ගන්න වැඩ කරන්න. මොකද අපේ ජීවිතේ අයිති අපිට විතරක් නෙමෙයි. අපි ආදරය කරන හැමෝටම අපේ ජීවිතේ අයිති. ඉතින් අපිට අනතුරක් වුණොත් ඒ අය දුක් වෙනව බලන්න අපි කැමති නැහැ. අපි ඔයාලගෙනුත් ඉල්ලන්නේ ජීවිතේ හැම මොහොතෙම හරිම පරිස්සම් වෙන්න කියලා. ඔයාලා කැමති ඕනම දෙයක් කරන්න. හැබැයි ඔයාලට ඒ දේ කරන්න පුළුවන් වෙන තමන් ගැන 100% විශ්වාසයි නම් ඒ වගේම ඒ දේ 100% ආරක්ෂිතයි කියලා ඔයාට විශ්වාසයි නම් විතරක්. එහෙම වුණොත් අපි ඒ කරන හැම දෙයක්ම ලස්සන මතක සටහනක් විදියට ඉතුරු වෙයි. අපිට ජෙට්ස්කි එක පැදලා ඉවර වෙනකොට නම් පොඩි බඩගින්නකුත් ඇවිල්ලා තිබ්බේ. ඉතින් අපි ළඟ තියෙන ෆුඩ් කාර්ට් එකකින් මෙන්න මේ පොටේටෝ ස්පයිරල් එක ගත්තා. ඒක නම් මාරම රසයි. අපි පොටේටෝ චිප්ස් නම් කලින් කාලා තිබුණාට මේ ස්පයිරල් එක නම් try කරේ එදා. මට නම් මේ වීඩියෝ එක බලද්දිත් ආපහු ඒක කන්න මාරම ආසයි. අපි ඉක්මනටම මේ හෝස් රයිඩ් එකත් ගිහිල්ලා ගෙදර යන්න පිටත් වුණා. ඉතින් අපි යන අතරමඟ මෙන්න මේ ටී ස්ටේට් එක ළඟ තියෙන පාරේ ලොකු උමගක් තිබ්බා. මට නම් ඕනුනේ ඒ උමග ඇතුලෙන් යනකොට හයියෙන් කෑ ගහන්න. බලන්නකෝ මං කෑ ගහපු විදිහ. මම හිතනවා ඔයාලා හැමෝම මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඒ වගේම එන්ජොයි කරන්න ඇති කියලා.
මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ අපේ පළවෙනි වීඩියෝ එක නිසා මොනාහරි අඩුපාඩුවක් තියෙනවනම් සමාවෙන්න කියලා. ඒ වගේම මොනාහරි වැරදි අඩුපාඩු අදහස් වගේ දේවල් තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා මොන කමෙන්ට් එක දැම්මත් අපිට හැම දෙයක්ම හුඟක් වටිනවා. මොකද ඒ වගෙන් තමයි අපිට වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා අපේ වීඩියෝස් බලන්න දිගටම කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් අපි ආපහු එනකම් පරිස්සමින් සතුටින් ඉන්න. Love you all. Bye bye.